දෙවෙනි ඉනිම කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ දෙවෙනි ඉනිමේ සීසන් 2 කතාව ඊයේ දවසේදී විකාශනය වුණේ නැති එකට හේතුව සම්බන්ධයෙන්. ඉතින් වීඩියෝ එකට යන්නට මත්තෙන් මම මෙන්න මේ වගේ ඉල්ලීමක් සිදු කරන්නට කැමති වෙනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් පුළුවන් මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට. එහෙනම් මගේ channel එක subscribe කරමින් මා හා සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, මේ ආරංචිය නොදන්න තවත් කෙනෙක් වෙනුවෙන් share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා මේ වෙනකොට හොඳටම දන්න කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ වෙලාවේ සමාධි වගේම සමාධිගේ යාළුවොත් එමා පස්සේ එලවන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම ඒගොල්ල පස්සෙන් එලවන්නත් කට්ටියක් ගෙන්නපු නිසා ඔයා උනන්දුවෙන් දෙවිදිනම හෙව්වා කියන කතාව දන්නවා. එක පැත්තකින් මැච් එකක් යන නිසා ලොකුම උනන්දුවක් හැමෝම තුල තිබුණ කියන එක අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් කෙසේ වෙතත් අද දවසේදී නම් දෙවෙනිම කතාව විකාශය වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් ඊයේ දවසේදී විකාශනය වුණේ නැත්තේ දෙරණ ටීවී එකේ විශේෂ වැඩසටහනක් විකාශනය වුණ නිසා. ඉතින් අපිට සුපුරුදු පරිදි අද දවසේදී දෙවෙනිම කතාව බලා ගන්න පුළුවන් වේවි.